කෙවින් කියලා කියන්නේ කෙවින් කියපු බොරු ප්‍රමාණයටයි කරපු මගෝඩි වැඩ ටිකටයි මං හිතුවා මිනිස්සු මට වෛර කරයිවත්ද කියලා. නමුත් නෑ කෙවින්ට හරි ආදරෙයි. මේ දවස්වල අපි හැමෝම ආදරය කරන ටෙලිතිරේ ආදරවන්තයා ඉන්නවා පිට එක. සජිත ඇන්තනි. සජිතය කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබිච්ච එක ගැන අයියට මොකක්ද කියන්නේ? ඔව් මං හිතන්නේ මේ මට හරි නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද මාව මේ සිනමාවට හඳුන්වලා දුන්න සෝමි මාමම දේවතාවක් මාව චරිතයක් සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධව. ඒකම අධ්‍යක්ෂකවරයෙක් එක නළුවෙකුට තුන් වතාවක් ප්‍රධාන චරිතය සඳහා ආරාධනා කරනවා කියන එක මම හිතනවා මට නළුවෙක් විදිහට මගේ ජීවිතයේ ඒක ලොකු දෙයක්, ලොකු ආඩම්බරයක්. මට හරි සන්තෝෂයි. ඉතින් මම හිතනවා මේ තුන්වෙනි වතාවටත් මට ආරාධනා කරපු නිසාම ඒ ගෞරවය මම අනිවාර්යයෙන්ම අනිත් පැත්තට දෙන්න. මගේ පැත්තෙන් මේ චිත්‍රපටය වෙනුවෙන් කරන්න ඕන සියලු දේවල්, ඒ සියලු කැපකිරීම, ඒ ගතවීම, යොමු වීම, මේ සියලු දේවල් කරන්න මම සූදානම්. මම හිතනවා මේක ලස්සන වැඩක් වෙයි කියලා. මේ සිනමාපටයේ අයියට වෙන සිනමාපට වලට වඩා ලොකු අභියෝගයක් වෙයි කියලා හිතනවාද? ඔව් මේ සිනමා නිර්මාණය කියවනකොට මේක හරි සස්පෙන්ස් තියෙන යථාර්ථවාදී ශානරයේ තියෙන චිත්‍රපටයක්. සෝමි මාමගේ විවිධ ශානරවල චිත්‍රපටි මම රඟපාලා තියෙනවා. සූර්යාරණ වගේ චිත්‍රපටයක්. ඊට පස්සේ සිංහබාහු වගේ කාව්‍යාත්මක භාෂාවකින් රචනා වෙච්ච චිත්‍රපටයක්. මේක සම්පූර්ණයෙන්ම මේ වර්තමානික යථාර්ථවාදී නිර්මාණයක්. ඉතින් මට හිතෙනවා මේ වෙනස සෝමි මාමගේ යථාර්ථවාදී සිනමා ශානරය මට අලුත්. ඒක ෆස්ට් ටයිම් තමයි මම එහෙම වැඩ කරඟපාන්නේ. ඒ නිසා මම මේ වැඩේට ටිකක් වැඩිපුරත් ආසයි. ස්ක්‍රිප්ට් එක කියවද්දිත් හරිම ඉන්ට්‍රස්ටිං. මේ පිටපත ඇතුළෙම පළවෙනි සීන් එකේ ඉඳලම පුදුමාකාර කුතුහලයක් රැඳවිගෙන යන වෙනස් විදිහකට අපේ මලයාලම් හැඩයක් තියෙන චිත්‍රපටයක්. අපි ආසාවෙන් ඉන්නේ වැඩේ කරන්න බලමු. පුංචි තිරේ මේ දවස්වල ආදරවන්තයා කෙවින්. ඉතින් මේ ආදරයට මොකක්ද කියන්න තියෙන්නේ? මේ මිනිස්සු දෙන ආදරයට. මිනිස්සු දෙන ආදරයට බොහොමත්ම ස්තුතියි. මොකද කෙවින් කියලා කියන්නේ කෙවින් කියපු බොරු ප්‍රමාණයටයි කරපු මගෝඩි වැඩ ටිකටයි මං හිතුවා මිනිස්සු මට වෛර කරයිවත්ද කියලා. නමුත් නෑ කෙවින්ට හරි ආදරෙයි. මොකද මේ කෙවින්ට බොරු කරන්න සිද්ධ වුණේ ඉතින් නේද ආදරය වෙනුවෙන් සහ ඉතින් එක බොරුවක් වහන්න තව බොරුවක්. දැන් ඉතින් පශ්චාත්තාප වුණත් ඒක too late වෙලා තියෙන නිසා තමයි කෙවින් බොරුවේ රැඳෙන්නේ. මේ හැබැයි හරි ආදරෙයි මිනිස්සු කෙවින්ට. කෙවින්ගේ නින්නාගේ ආදරයට හරි ආදරෙයි. කෙවින්ගේ මංජිතගේ ඒ බඩි ෂිප් එකට ආදරෙයි. මාත් හරි ආදරෙයි ඒ චරිතෙට. ඒ තව ඉස්සරහට කොච්චර බොරු කරන්න වෙයිද? ඇත්තටම පාඩකුරුල්ලේ. අනේ මම දැන් බොරුවෙන් මිදෙන්න try කරත් ඉතින් නේද බොරු ගොඩක පැටලුණාට පස්සේ බොරුවෙන් මිදෙන්න කරන්න වෙන්නේ බොරුවක් වගේ දෙයක් වෙලා තියෙන්නේ. බලමු ළඟදිම ඇත්ත කියයිනේ. මාත් බලන් ඉන්නවා. මාත් තාම දන්නේ නැහැ හරියට. පාඩකුරුල්ලෝ ටෙලිනාට්‍යයෙන් ලැබිච්ච ආදරෙත් පොඩ්ඩක් කියන්නයි. ටෙලිනාට්‍යයට ලැබෙන ආදරේ. ඔව් මම හිතන්නේ පාඩකුරුල්ලෝ ටෙලිනාට්‍ය පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත මම හිතන්නේ වැඩිම ජනප්‍රියම ටෙලිනාට්‍ය, ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නෙළිය ලබාගත් ටෙලිනාට්‍ය. ඉතින් ඒ වගේ ජනතා සම්මාන බොහෝමයක් SMS වලින් තේරෙන ජනතා සම්මාන බොහෝමයක් ටෙලිනාට්‍යයට හමු වීම ඉතා විශේෂයක්. ඒ වගේම තමයි YouTube එකෙත් හැම කොටසක්ම 1 මිලියන් වගේ view count එකකට ළඟා වෙන ටෙලිනාට්‍යයක්. ඉතින් ඒ කියන්නේ මිනිස්සු මේ ටෙලිනාට්‍යයට ආදරයෙන් බලනවනේ. හරි ආසයි ඒ ගැන ඉතින්. මේ දවස්වල මොනවද වැඩ කටයුතු? ඉතින් අලුත් වැඩ කටයුතු. මේක තමයි රේපිස්ට් තමයි අලුත් වැඩේ. කරපු වැඩ කීපයක් තියෙනවා එන්න, කරපු චිත්‍රපටි 4ක් තියෙනවා එන්න. ඒක තමයි. ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you.